ඔයා හිතනද වගේ ෆෝන් එක 100% ආරක්ෂිතයි කියලා. එහෙනම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ නැත්නම් පවුල කෙනෙක්ගේ කෙටියෙන්ම කියනවා නම් වෙනත් කෙනෙක්ගේ ලොකේෂන් එකක් ලයිව් ට්‍රැක් කරන්නේ කොහොමද? Wi-Fi password හොරෙන්ම බලන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ නම්බර් එක හංගලා කෝල් ගන්න ආකාරය ඇතුළු රහස් වැඩ කැලි ගොඩක් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරනවා. මේ විදිහට හැක් කරන්න විතරක් නෙවෙයි හැකින් වලින් බේරෙන්නත් මේ දේවල් ඔයා දැනගන්නම ඕනේ. ඒ වගේම තමයි මේ දේවල් වැරදි වැඩ කරන්න භාවිතා කරන්න එපා. වැදගත් අවශ්‍ය දේවල් වලට විතරක් පාවිච්චි කරන්න. මම මේ කරන්නේ සමාජ දැනුවත් කිරීමක් මිසක් අහිතකර දේවල් ඉගෙනවීමක් නෙවෙයි. ඔයාට ඕනද තවත් කෙනෙක්ගේ ලොකේෂන් ට්‍රැක් කරන්න. ඒ කියන්නේ එයා යන්නේ නැතෙන් බලන්න. මෙන්න එහෙනම් මේකට තියෙන සාර්ථකම සහ ලේසිම ක්‍රම දෙක. සමහර විට මේ විදිහට මේ වෙලාවෙත් ඔයාගේ ලොකේෂන් එක කවුරු හරි හොරෙන් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒක චෙක් කරන විදිහත් මම පෙන්නනවා. ඔයා මුලින්ම ෆෝන් එකේ Gmail settings වලට ගිහින් අලුත් Gmail එකක් login කරන්න. නැත්නම් අලුතින් create කරන්න වුණත් පුළුවන්. ඊට පස්සේ ඔයාට ෆෝන් එකේ මේ find my device option එක on කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාගේ ෆෝන් එක අරන් Chrome එකේ search කරන්න find my device කියලා. ඊළඟට සයිට් එකට යන්න. ඊට පස්සේ අර කලින් ඊමේල් එකට දීපු ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොග් වෙන්න. ඔන්න දැම්මට මෙතනින් හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්. එයා කොහෙ හිටියත් ඉන්න තැන වගේ මේ යන විදිහේ පවා ලයිව් මට මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ බ්ලර් කරලා තියෙන මගේ ලොකේෂන් එක පේන නිසා එයා කොහෙ හරි යනකොට මේ ඩොට් එක ගමන් කරනවා. ඉතින් මේක සෙටප් කරගන්න විතරක් එකපාරක් ඒ අදාළ ෆෝන් එක වගේ අතට ගන්න වෙනවා. ඒ වගේම සමහර විට මේ වෙලාවේ කවුරු හරි වගේ ලොකේෂන් එක මේ විදිහට හොරෙන් බලනවා ඇති. මොකද ඔයා දැක්කම මේක කරන්න කොච්චර ලේසි දෙයක්ද කියලා. මේ දේ බලාගන්නේ මෙහෙමයි. ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings වලට ගිහින් Google කියන තැනට එන්න. දැන් ඔයාගේ Gmail එක select කරන්න. ඊට පස්සේ manage your Google account කියන එක click කරන්න. දැන් මේ උඩ තියෙන security tab එකට යන්න. දැන් ඔයාට පහළට යනකොට පේන්නේ your device කියලා කොටසක්. මේකට ගිහින් manage all device කියන එක දෙන්න. මෙතන ඔයා අඳුරන්නේ නැති ෆෝන් එකක් හෝ ඩිවයිස් එකක් තියෙනවා නම් මේ කියන්නේ තවත් කෙනෙක් ඔයාව හැක් කරලා තියෙනවා. නාඳුරන්නේම තියෙනවා නම් මෙන්න මේ ඔප්ෂන් දීලා ඔයා අනිවාර්යයෙන්ම sign out වෙන්න. එතකොට යාව සම්පූර්ණයෙන්ම ඔයාගේ ෆෝන් එකෙන් අයින් වෙනවා. ඉතින් මම මේක ගැන සමාජගත කළේ මේ වෙනකොට ගොඩක් අයගේ ෆෝන් මේ විදිහට ට්‍රැක් කරලා තියෙනවා. ඉතින් මේක ගැන දැනුවත් වුණාම ඕනම කෙනෙකුට පුළුවන් මේ විදිහට sign out වෙන්න. දෙවෙනි රහස විදිහට මම කියන්නේ ඕනම Wi-Fi password එකක් තප්පර කීපකින් හොරෙන් බලන්නේ කොහොමද හොයාගන්නේ කොහොමද කියලා. ඔයා යාළුවෙක්ගේ ගෙදරකට ගිය වෙලාවක එයා Wi-Fi password එක කියන්නේ නැතුව හොරෙන්ම ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් කරලා දුන්නා කියලා හිතන්න. එහෙමත් නැත්නම් ඔයා කැෆේ එකක වගේ තියෙන QR code එකක් ස්කෑන් කරලා Wi-Fi වලට කනෙක්ට් වෙනවා. අපිට පුළුවන් මේ හැංගිලා තියෙන password එක ලේසියෙන්ම බලන්න. ඔයා මුලින්ම ඔයාගේ notification bar එකේ තියෙන Wi-Fi icon එක උඩ lone touch කරගෙන ඉන්න. දැන් කනෙක්ට් වෙලා ඉන්න Wi-Fi එක උඩ ක්ලික් කරලා ඒ connection එකේ Wi-Fi settings වලට යන්න. ඊළඟට එතන තියෙන QR code එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. දැන් ඔයා ඉන්ටර්නෙට් එකේ Chrome එකට ඇවිත් Google Lens දෙන්න. එහෙමත් නැත්නම් මේ කැමරා අයිකන් එක දෙන්න. ඊළඟට ඔයාට පුළුවන් අර ගත්ත ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න. ඔන්න ඔයාට පේනවා ඇති QR code එක හරහා Wi-Fi නම විතරක් නෙවෙයි ඒකේ password එකත් අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් දැන් අපිට ඕනම වෙලාවක කාගෙන්වත් අහන්නේ නැතුව password එක හොයාගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එක කවුරු හරි හොරෙන් ඇල්ලුවොත් අන්ලොක් කරන්න උත්සාහ කළොත් සෙල්ෆි එකක් වදින විදිහට හදාගන්න. ඒ විතරක් නෙමෙයි ෆෝන් එක හොරකම් කළොත් හොරාගේ මූණ කෙලින්ම ඔයාගේ ඊමේල් එකට එන විදිහට හදාගන්නත් පුළුවන්. මේකේ සඳහන් වෙලා තියෙනවා ඒ කෙනා ඉන්න ප්‍රදේශයේ ලොකේෂන් එක වගේම සෙල්ෆි දෙකක්. ෆෝන් එක නැති වුණොත් ඉක්මනින්ම කලබල වෙන්නේ නැතුව මේක කළේ කවුද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයා Play Store එකට ගිහින් Crocatcher කියන මේ app එක download කරගන්න. මේ app එක හරහා අපිට මේ දේ කරගන්න පුළුවන්. app එක download කරගෙන open කරගන්න. ඊළඟට continue with limited protection දෙන්න. මේ app එක අපිට සම්පූර්ණයෙන්ම free භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඔයා මේකට හරියට permission ටික දීලා allow කරලා activate කරගන්න. අන්තිමට අපිට පෙන්නනවා මේ විදිහට email alert on කරන්න කියලා. ඉතින් ඔයා අනිවාර්යෙන් මේකත් on කරගන්න. මේක on කළොත් අපේ phone එක හොරකම් කරලා හෝ වැරදියට unlock කරන හැම වතාවකම අපේ phone එකට location එක හා එයාගේ selfie එක ලැබෙනවා. ඉතින් මෙතනින් ගිහින් ඔයාගේ email එක select කරගන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔන්න දැන් ඉඳලා මේ phone එක වැරදියට unlock කරන හැම වතාවකම එයාගේ selfie එක වදිනවා. දැන් මේක වැඩ කරනවද කියලාත් මම ඔයාලට කරලා පෙන්නන්නම්. දැන් මම මගේ phone එක lock කරනවා. ඊළඟට මම වැරදියට password එකක් දෙනවා. හරි දැන් මගේ selfie එක වැදිලා තියෙන්නේ. ඒ වගේම email එකට හැම තොරතුරක්ම send වෙලා තියෙන්නේ. මම phone එක unlock කරගෙන ඊළඟට app එකට එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ section එකේ මගේ selfie save වෙලා තියෙනවා. ඒ වගේම අපි අතනට දාපු email එකට හැම විස්තරයක්ම එවලා තියෙනවා. මම email වලට ගියොත් මෙන්න මේ විදිහට email එක හරහා මේකේ විස්තර එවලා තියෙනවා. unlock කරන්න try කරපු location එක සහ selfie සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ app එක හරහා ඔයාගේ phone එකේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගන්න පුළුවන්. ඔයත් කැමතිද number එක හංගලා ඔයාගේ යාළුවන්ට normal call ගන්න. එහෙම නැත්නම් wait කරන්න. ඉතින් දැන් මම පෙන්නන්නේ number එක සංගවලා normal call ගන්න කොහොමද කියලා. ඔයා Play Store එකට ඇවිත් මේ fast call කියන app එක download කරගන්න. ඊළඟට මේ app එකට ඔයා sign up වෙන්න ඕනේ. ඔයා මේ ඉරි කෑලි තුන දීලා ඊළඟට sign up දෙන්න. ඊළඟට ඔයා මෙතනට email එක සහ පහළට අලුත් password එකක් දෙන්න.
දැන් sign up දෙන්න. එතකොට අපිට මේ විදිහට account එකක් create වෙනවා. දැන් ඔයා මේ dial pad icon එක දීලා ඊළඟට මේ ඉන්දියා කියන තැන දෙන්න. මෙතනින් පහළට ඇවිත් ඔයා ශ්‍රී ලංකා select කරගන්න. ඔයාට පුළුවන් කෝල් ගන්න අවශ්‍ය කෙනාගේ නම්බර් එක මෙතන dial කරන්න. dial කරනකොට බිඳුව නැතුව තමයි dial කරගන්න ඕනේ. ඉතින් මම screen එකට මේ විදිහට phone දෙකක් අරන් ඇවිත් තියෙනවා. මෙන්න මේ phone එකේ තියෙන නම්බර් එක තමයි මම මෙතන dial කරගත්තේ. මම මේ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. ඔයාට පේනවා ඇති මේ ෆෝන් එකට අමුතු පිටරට නම්බර් එකකින් කෝල් එකක් එනවා. ඒ මං ගන්න කෝල් එක තමයි එන්නේ. කිසිම කෙනෙකුට හිතන්න බෑ කවුද කෝල් කරන්න කියලා. ඒ වගේම මම නැවතත් කෝල් එකක් ගත්තොත් ඒ නම්බර් එකෙන් නෙමෙයි යාට කෝල් එක යන්නේ. තවත් අලුත් නම්බර් එකක් තමයි පෙන්වන්නේ. ඔයාටත් ඉන්නව නේද ෆෝන් එක ඉල්ලලා YouTube TikTok වීඩියෝස් බලලා මුළු data package එකම ඉවර කරන යාළුවෝ. ඒ අය අපිට තරහ කරගන්නත් බෑ. ඒ වගේම data නාස්ති කරගන්නත් බෑ. එහෙමත් නැත්නම් ඔයා කීප දෙනෙක් තියාගෙන chat කරන කෙනෙක් නම් ඔයා girlfriend හම්බ වෙන්න ගිය වෙලාවක data on කරපු ගමන් අනිත් අයකින් එන message ආවම මොකද වෙන්නේ? ඉතින් මේ අය තරහ කරගන්නෙත් නැතුව ප්‍රශ්නයක් ඇති කරගන්නෙත් නැතුව බේරෙන්න පුළුවන් රහස් කෝඩ් එකක් ගැන තමයි මම ඔයාලට කියන්න යන්නේ. ඒකට ඔයා මුලින්ම settings වලට ඇවිත් network settings වලට යන්න. ඊළඟට ඔයා data use කරන sim එක select කරලා මෙන්න මේ access point name යන්න. ඊළඟට ඔයාට පුළුවන් මේ තියෙන plus icon එක දෙන්න. එතකොට ඔයාට මේ විදිහේ interface එකක් එනවා. මෙතන name කියන තැනට no internet දෙන්න. ඊළඟට APN කියන තැනටත් no internet දෙන්න. ඊළඟට proxy කියන එකට මෙන්න මේ code එක add කරන්න. දැන් ඔයාට save දෙන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම අමතරව no internet කියලා access point name එකක් create වෙනවා. දැන් ඔයාට පුළුවන් මේ create කරපු එක select කරගන්න. select කරලා data on කරන්න පුළුවන්. ඔයා මේක select කරලා data on කළත් ඔයාගේ phone එකේ internet වැඩ කරන්නේ නැහැ. බලන කෙනා හිතන්නේ internet අවුලක් කියලා. ඒ වගේම WhatsApp, YouTube, TikTok, Chrome ඇතුළු app කිසිම එකක් වැඩ කරන්නේ නැහැ. data නැහැ කියලායි පෙන්වන්නේ. ඉතින් අර ප්‍රශ්න දෙකටම හොඳ විසඳුමක් තමයි මේක. ඒ වගේම ඔයාට මේක නැවතත් හදාගන්න ඕනේ නම් අර option වලට ඇවිත් කලින් එකම select කරගන්න පුළුවන්. එතකොට නැවතත් data වැඩ කරනවා. ඔන්න දැන් මම ඔයාට කියන්න යන්නේ ෆෝන් එක ස්ක්‍රීන් එක ඕෆ් එකේ තියෙද්දිත් කාටවත් සැක හිතෙන්නේ නැති විදිහට රහසිගතව වීඩියෝ රෙකෝඩ් කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පබ්ලික් තැනක අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ගියොත් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔයා මුලින්ම Play Store එකෙන් Access Camera කියන මේ app එක download කරගන්න. ඉතින් මේ app එකට ඇවිත් settings වලට යන්න. ඊළඟට privacy settings යන්න. ඊළඟට privacy mode එකට nothing දාන්න. ඉතින් දැන් ඔයාට මේ start camera කියන එක දෙන්න පුළුවන්. එතකොට කැමරා එක ඕපන් වෙන්නේ නැහැ. නමුත් වටපිටාව රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. ඔයාට ෆෝන් එක අවශ්‍ය තැන් වලට හරවන්න විතරයි තියෙන්නේ. රෙකෝඩ් කළාට පස්සේ app එකට ඇවිත් stop දෙන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩ් වෙන දේවල් මෙන්න මේ ලොකේෂන් එකේ සේව් වෙනවා. ඒ විතරක් නෙවෙයි විසිල් එකක් හෝ ක්ලැප් කරපු සැනින් රෙකෝඩ් වෙන්න පටන් ගන්න විදිහටත් මේ app එකේ settings හරහා අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම රෙකෝඩ් වෙන්න ඕන selfie කැමරා එකෙන්ද back කැමරා එකෙන්ද කියලා මේකෙන් select කරගන්න පුළුවන්. ඉතින් තව ගොඩක් features මේ app එකේ තියෙනවා. ඔයා දැනගෙන හිටියද ෆෝන් එක ලොක් කරලා තිබුණත් ඔයාට එන WhatsApp messages OTP ඕනම කෙනෙකුට පිටින් බලන්න පුළුවන් කියලා. අපේ ෆෝන් එක ලොක් කරලා තිබුණත් unlock නොකර notification වලින් අපිට මේ විදිහට messages notification දෙකම පෙන්නනවා. ගොඩක් ෆෝන් වල default settings මේ විදිහටයි එන්නේ. ඇත්තරම් ෆෝන් එක ලොක් කරලා තිබුණත් වැඩක් නැහැ. ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ. මෙහෙම තියෙනවා නම් bank account එකක් වුණත් hack වීමේ හැකියාව තියෙනවා. මොකද OTP code messages ඕනම දෙයක් බලන්න පුළුවන්. මේක නවත්තන්න ඕන නම් ඔයාට පුළුවන් මුලින්ම settings වලට ගිහින් notification කියන එක දෙන්න. ඊට පස්සේ lock screen කියන එක දෙන්න. ඊළඟට මේ display rule යටතේ මේ විදිහට බලා ගන්න පුළුවන්. සමහර විට ඔයාගේ phone එකේ මේ steps ටික මීට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මෙතන මේ show notification but hide content කියන එක select කරන්න. ඔන්න දැන් ඉඳන් ඔයාට එන message phone එක lock කරලා තියෙන වෙලාවට notification bar එකෙන් බලන්න බෑ. message ඇවිත් කියලා අපිට පෙන්නනවා. නමුත් අන්තර්ගතය පෙන්වන්නේ නැහැ. ඉතින් මං හිතනවා ඔයා නොදැන හිටිය ගොඩක් දේවල් මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරලා ඔයාගේ අදහස් වගේම යෝජනා පහලින් comment කරන්න. මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. ජය වේවා.